පැත්තක දිග x වන අතර විශාල සමචතුරස්‍රයේ පැත්තක දිග කුඩා සමචතුරස්‍රයේ පැත්තක දිග මෙන් දෙගුණයට වඩා 3කින් වැඩි. ඒතර කුඩා සමචතුරස්‍රයේ පැත්තක දිග x ලු මේක සමචතුරස්‍රයක්. එතකොට විශාල සමචතුරස්‍රයේ පැත්තක දිග කුඩා සමචතුරස්‍රයේ පැත්තක දිග මෙන් දෙගුණයට වඩා 3කින් වැඩි සෙන්ටිමීටර්. එහෙනම් 2x ධන 3 තමයි මේ දිග වෙන්නේ. ඊට පස්සේ දීලා තියෙනවා මේකේ තොරතුරු වලට අනුව මේ අඳුරු කරලා තියෙන කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 15ක් නම් x මගින් x වර්ග ධන 4x ඍණ 2 සමානයි බිඳුව වර්ග සමීකරණයේ තෘප්ත කරන බව පෙන්වන්න. ඊට පස්සේ x යේ අගය සොයා විශාල සමචතුරස්‍රයේ පැත්තක දිග සොයන්න. හොඳයි. දැන් අපිට පුළුවන් මේක දිහා දැක්කහම සමීකරණයක් ලියන්න. මෙන්න මේ පාට කරලා තියෙන කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 15යි. එහෙනම් අපිට පුළුවන් මේ විශාල සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් දිග ගුණ කිරීම පළල විශාල සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් අඩු කරනවා මේ මැද තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලය. දිග x පළල x. එහෙම අඩු කළාට පස්සේ මේ පාට කරලා තියෙන කොටසේ වර්ගඵලය 15ක් 15ට සමාන කරනවා. දැන් මේක අපි විසඳමු. 2x වලින් ගුණ කරාම 4x වර්ගය වෙනවා. 2x ධන 3ෙන් ගුණ කරාම 6x. ධන 2x වලින් ගුණ කරාම 6x. ධන 3ෙන් ගුණ කරාම 3 9යි. එකෙන් අඩු කරනවා x වර්ගය සමානයි 15. දැන් මේ 4x වර්ගෙන් x වර්ගය අඩු වෙනවා සජාතීය පද 3යි x වර්ගේ. ධන 12x ධන 9. මේ ධන 15 මේ පැත්තට ගියාම ඍණ 15 වෙනවා සමානයි බිඳුව. එහෙම නැත්නම් දෙපැත්තෙම 15ක් අඩු කරනවා. මෙතන වෙනවා ඍණ 6යි. ධන 9 අඩු කිරීම 15. ඊට පස්සේ වර්ග සමීකරණ දෙපැත්තම 3න් බෙදනවා. එතන මෙතන x වර්ගය 4x ඍණ 6 3න් බෙදුවාම ඍණ 2යි බිඳුව 2න් බිඳුව 3න් බෙදුවාම බිඳුවයි. මෙන්න මේ වර්ග සමීකරණය ආවා. ඊට පස්සේ කියනවා මේ වර්ග සමීකරණය විසඳන්න කියලා. අපි මේක වර්ග පූර්ණය කියන ක්‍රමයෙන් විසඳමු. මෙතන හදන්නම්. දැන් බලන්න මේක විසඳන විදිය x වර්ගය ධන 4x අඩු කිරීම 2 සමානයි බිඳුව. වර්ග පූර්ණය කියන ක්‍රමයෙන් විසඳන්නයි හදන්නේ. අපි මුලින්ම කරන්නේ මේ x වර්ග සංගුණකයේ ධන 1 හදාගන්න ඕනේ. කොහොමත් මෙතන ධන 1 තමයි දීලා තියෙන්නේ. එහෙනම් ඔහොම ලියලා මේ නියත පදේ හා පැත්තට ගෙනියනවා. නැත්නම් දෙපැත්තටම ධන 2ක් එකතු කරනවා. දැන් x වර්ග ධන 4x සමානයි 2යි ගෙලෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේක වර්ගායිතයක් ලෙස හදාගන්නවා. වර්ගායිතයක්. ඒතර අපි කරන්නේ x වර්ග සංගුණකයේ ධන 1 නම් මේ x සංගුණකයේ තියෙන මෙන්න මේ x සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරලා සමීකරණය දෙපස්සටම එකතු කරනවා.
x සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කරලා දෙපසට එකතු කරන්න. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. x වර්ගය ධන 4x ධන 4 දෙකෙන් බෙදුවාම 2යි 2 වර්ගේ 4යි එක ධන ලකුණෙන් ගුණ කරාම මේ ධන 4යි. ඊට පස්සේ දැන් මේක පූර්ණ වර්ගයක් වෙලා තියෙන්නේ. ඒතර පූර්ණ වර්ගය අපිට මෙන්න මෙහෙම ඊටාම කෙටියෙන් ලියන්න පුළුවන්. මෙන්න මේ x වර්ග වර්ගමූලය මෙතන දාන්න. මැද පදයේ තියෙන මැද පදයේ ලකුණ මැද්දට දාන්න. 4 වර්ගමූලය මෙතනට දාන්න. ඒතර x ධන 2 වර්ගය සමානයි 6යි කියලා එනවා. නැත්නම් ඉතින් අපිට පුළුවන් මේකේ සාධක හොයන්න. සාධක හෙව්වත් මෙහෙම එන්නේ. ඊට පස්සේ අපි කරන්නේ දෙපස්සටම වර්ගමූලය දාලා මේ වර්ගය අයින් කරනවා. වර්ගමූලය දාපු ගමන් ධන හෝ ඍණ වෙනවා. නිරපේක්ෂ අගය සහ සාපේක්ෂ අගය කියන අගයන් දෙකක් වෙනවා මූල 6. වර්ගමූලය දැම්මම වර්ගය අයින් වෙලා අපිට එනවා x ධන 2 සමානයි ධන හෝ ඍණ මූල 6. එතකොට මූල 6 අපරිමේය සංඛ්‍යාවක් මූල 6 අගය දීලා තියෙනවා විභාගේ 2.45 කියලා ගන්න කිය. ඊට පස්සේ මේක සුළු කරන්න ඕනේ x අපි උක්ත කරනවා ධන හෝ ඍණ 2.45 මේ ධන දෙක එහා පැත්තට ගියාම ඍණ 2යි. x සමානයි ධනාගය සැලකුවොත් ධන 2.45 අඩු කිරීම 2 හෝ x සමානයි ඍණ 2.45 අඩු කිරීම 2. ඒතර මෙතන එන උත්තරේ 2.45න් පහෙන් 2ක් අඩු කරන්න 0.45 හෝ මෙතන එනවා ඍණ 4.45. එතකොට මේකේ x කියලා කියන්නේ දිගක් ඍණ වෙන්න බෑනේ. x ලාගය බිඳුවට වැඩි විය යුතුයි. එම නිසා x ලාගය 0.45 තමයි පිළිගන්න පුළුවන් සෙන්ටිමීටර්.